2025 O-level exam කරන්න ඉන්න ඔබේ දරුවාට ඉතිහාසය පාස් පේපර්ස් කරන්න අධිමති කරනවද? එහෙමනම් මෙන්න විසඳුම. නිර්මාණශීලී පේපර් ලිවීමේ කලාව. ඉතිහාසය පේපර් ක්ලාස් ඔන්ලයින් සූම් ඔස්සේ. කමල් ප්‍රියංකර පෙරේරාස සෑම වසරකම විශිෂ්ටතම ප්‍රතිඵල බිහි කරන ඉතිහාස පන්තිය සමග ඔබත් අදම සම්බන්ධ වන්න. හරි දුවල පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. අද එතකොට අපිට විශේෂ දවසක් වෙනවා. හේතුව තමයි අද ඉඳලා ඉතිහාසය ඔන්ලයින් ක්ලාස් එක ඔන්ලයින් පන්තිය සෑම ඉරිදා දිනකම අද ඉඳලා හැම ඉරිදා දිනකම රාත්‍රී 8ට ආරම්භ වෙනවා. එතකොට අපි O level විභාගයේ තියෙනකන් මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියමු. එතකොට ඔයාට මම දීලා තියෙනවා නිබන්ධන කට්ටලයක්. ඒකේ තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍ර. ඒකේ තියෙනවා රචනා ප්‍රශ්න පත්‍ර, දෙවෙනි ප්‍රශ්න පත්‍ර. එතකොට අපි දිනපතාම කරන වැඩ කීපයක් තියෙනවා. අද මුල්ම දවස නිසා ඔයාට ඒ ටික දැනුවත් කරන්න ඕනේ. පළවෙනි වැඩේ තමයි හැම දිනේකම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. දැන්ට අපි 11 ශ්‍රේණියේ ඉන්නේ පළවෙනි වාරේ ඉවර වෙලා දෙවෙනි වාරේ පේන තෙක් මානේ. ඔයාගේ දෙවෙනි වාරේ බොහෝ විට ජූලි මාසේ, කියන්නේ මේක ජූනිනේ, ඊළඟ මාසේ අන්තිම සතිය හෝ 4 වෙනි සතිය වෙනකොට පටන් ගනී. ඒ නිසා මේ මාසය තුල අපි පළවෙනි වාරය ඉලක්ක කරගත්ත ප්‍රශ්න පත්‍ර කට්ටලයක් තමයි ඔයාට දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි දිනපතාම කරනවා. එතකොට ඔයා කරන්න ඕන දෙයක් තමයි සාකච්ඡා කරන්න තියෙන ඊළඟ සතියේ පේපර් එක ගෙදරදී ඉරි ගහන්න ඕනේ. ඊට පස්සේ පන්ති වෙලාවේදී මම උත්තර එකින් එක සාකච්ඡා කරනවා ප්‍රශ්න 40ම ඔයාට තියෙන්නේ හරි වැරදි දාන්න. එතෙන්දී මොන හරි ගැටලුවක් අපි තුන් පටලැවිල්ලක් අමතක වීමක් ආවොත් ඔයාට පුළුවන් මගෙන් සජීවීව අහන්න මේක මොකද හරි මේක මොකද වැරදි කියලා. මම එතකොට ඔයාට පිළිතුරු දෙනවා. අපේ පන්ති එතකොට සජීවීව පවත්වන්නේ ලයිව් ක්ලාස් එකක්. නමුත් ඔයාට යම්කිසි විදියකින් ඉරිදා මේ වෙලාවට එන්න බැරි වුණොත් ඔයාට පුළුවන් වෙනවා අද ක්ලාස් එකේ රෙකෝඩින් එක ලබා ගන්න. එතකොට ඔයාට ඕන දිනයක රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඕසිස් එකේ අනුරුද්ධයට කතා කරලා මම නම්බරේ දෙන්නම් පසුවට. නම්බරේ දැන්ටත් තියෙනවා ඔයාට බලන්න 071 799යි 83යි 41. එතන මේ නම්බරයට කතා කරලා අනුරුද්ධයගෙන් අදාළ පන්තියේ දිනේ කියලා ඔයා ඉල්ලන්න රෙකෝඩින් එක එවන්න කියලා. එතකොට ඔයාට ඒක බලාගෙන ඒ දිනේ කතා කරපු ප්‍රශ්න පත්‍රේ ඔයාට කරගන්න පුළුවන්. ඊළඟට දැන් අද මම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් කරලා ලංකා සිතියමකුයි ලෝක සිතියමකුයි මාත් එක්ක අභ්‍යාස කරනවා. එතකොට දැන් ඒ වැඩේ දිගටම යනවා. හැම දිනේකම ලංකා සිතියමක් මාත් එක්ක ලකුණු කරනවා. හැම දිනේකම ලෝක සිතියමක් මාත් එක්ක ලකුණු කරනවා. එතකොට මෙතෙන්දී ලෝක සිතියම අභ්‍යාස කරන්න ඔයා පැන්සල් කීපයක් රතු පාට එපා, කළු පාට එපා, කළුයි රතුයි නැතුව වෙන පාට කීපයක්, වෙන වර්ණ කීපයක් පැන්සල් 3-4ක් ක්ලාසි කරගන්න. මොකද අපිට රටවල් පාට කරන්න තියෙනවා, මුහුදු ලකුණු කරන්න තියෙනවා, අර්ධද්වීප ලකුණු කරන්න තියෙනවා. ගොඩක් රටවල් තමයි දූපත් ලකුණු කරන්න තියෙනවා. අන්න එතෙන්දී පැන්සල් කීපයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ එක. ඊළඟට ඔයාට ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙන්න ඕනේ. මම හිතන්නේ ඕක තමයි ඉතිහාසයේ තියෙන එපාම කරපු වැඩේ. මොකද්ද? රචනා ප්‍රශ්න ලිවීම. රචනා ලියන තරමට තමයි පුතේ ලකුණු ලැබෙන්නේ. දැන් ඔයා 6 7 8 9 පන්ති වල ඉන්නේ නැද්දි රචනා ලිව්වනේ. හැබැයි ලියපු රචනයේ බැලුවොත් එimhe රූල් කීයක් ලියලාද කියලා බොහෝ විට රූල් 2යි, රූල් 3යි ඡේද ඉවරයි. නමුත් දැන් O level විභාගෙදී ඒ රූල් 2ට රූල් 3ට ලකුණු දෙන්නේ නැහැ. හරිද? අනිවාර්යයෙන්ම මගේ ටාගට් එක ඡේදයකට රූල් 10ක්වත් ලියන්න ඕනේ. එතකොට ඡේද දෙකක් වුණොත් රූල් 20ක් වෙනවා.
ඒ තුන්වෙනි අණු කොටසකට හතරවෙනි අණු කොටසට આવොත් කරුණු 3ක් ලියන්න තියෙනවා. ඡේද 3ක් ලියන්න තියෙනවා. එතකොට එක ඡේදයකට රූල් 10 නම් 10 3ක්. ඒ කියන්නේ රූල් 30ක් ඔයා ලියන්න ඕනේ. ඔයාට දැන් මේක අද කිව්වම බය වෙන්න එපා. අපි ඊළඟ සතියේ ඉඳලා ව්‍යුහගත රචනා ලියන ආකාරය මම ඔයාට පිළිතුරු O level ප්‍රශ්න අරගෙන එකින් එක කරගෙන යනවා. ඒ සඳහා ඔයා ගන්න ඕනේ පිටු 40ක CR පොතක්, තනි රූල් පොතක්. අපි ඒකේ 11 ශ්‍රේණිය පළවෙනි පාඩමේ ඉඳලා 11 ශ්‍රේණිය පාඩම් 8 2016 ඉඳලා 2024 වෙනකම් අවුරුදු 9ක්. ඒ 9 තුල ආපු සියලුම ප්‍රශ්න වලට මම පිළිතුරු දෙනවා. ඔයා ඒ CR පොතේ ඒ පිළිතුරු ටික ලියනවා. ඒ අවශ්‍ය කරන ප්‍රශ්න ටික මම ඔයාගේ ගෲප් එකට දානවා. එතකොට අද ඔන්ලයින් එකට සම්බන්ධ වෙච්ච දරුවෝ දැනට අපේ WhatsApp ගෲප් එකට සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න, ඇඩ් වෙන්න. එහෙම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනුරුද්ධයට කතා කරලා ඔයාව ගෲප් එකට ඇඩ් කරවා ගන්න. පැහැදිලිද? වෙන මොනවාද තව දැනගන්න තියෙන්නේ? මොන හරි තිබුණොත් ඔයාට පුළුවනි chat එකට දාන්න, මැසේජ් කරන්න, පිළිතුරු දෙන්න. පැහැදිලිද? ඊළඟට දැන් 11 ශ්‍රේණිය වැඩ ටික කොහොම රචනා ප්‍රශ්න යනකොට ඔයාට 10 ශ්‍රේණිය වැඩ අමතක වෙනවනේ. අමතක වෙනව නෙමෙයි. මේ වන විටත් 10 ශ්‍රේණිය වැඩ අමතක වෙලා ඇති. ඒකට පිළියම තමයි හැමදාම 10 ශ්‍රේණියෙන් පළවෙනි පාඩම, දෙවෙනි පාඩම ඔයගේ තෝරාගත්ත පාඩම් කීපයකින් මම අනුමාන කරන ප්‍රශ්න ඔයාට දෙනවා උත්තර සහිතව. ඒක ලියන්නේ අර ගත්ත CR පොතේම තමයි. 11 ශ්‍රේණියේ ප්‍රශ්න ටික ලියන්නේ පළවෙනි පිටුවේ ඉඳලා මැද පිටුව වෙනකම්. 10 ශ්‍රේණියේ ප්‍රශ්න ටික ලියන්නේ මැද පිටුවේ ඉඳලා අන්තිම පිටුව වෙනකම්. ඒ තනි CR පොතක් තියාගන්න. පොත ඉවරුනොත් අපි තව පොතක් ගමු. දැන්ට පිටු 40ක් සෑහෙනවා කියලා මට හිතෙනවා. පැහැදිලිද? right. ඔන්න ওই ටික තමයි දැන්ට කරන්න තියෙන්නේ. එහෙනම් අපි අද සුපුරුදු පරිදි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම සාකච්ඡා කරමු. එතකොට අද දින පන්ති අපි නොමිලේ පවත්වන්නේ. ඔයාගේ තව පාසල් යාළුවෝ මේ වෙලාවේ සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අර ඔයාට එවලා තියෙන link එක ඒගොල්ලන්ට share කරන්න. නොමිලේ නිසා ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. පැහැදිලිද? අද දිනේ අපි විවෘතව මේක ඕන යාළුවෙකුට link එක share කරන්න. මෙන්න ඉතිහාස පන්තියක් තියෙනවා. කරන්නේ කමල් පියංකර පෙරේරා. හරි. මගේ නම තියෙනවා. හරි. මේ ඉන්නේ මම. හරි. එතකොට ඔයාට පුළුවනි යාළුවන්ටත් මේක බෙදා හරින්න. ඊළඟට මම හිතන්නේ දැන්ට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඕසිස් එකේ ඉන්න දරුවෝද කියලා මම දන්නේ හරියටම. දැන්ට ඕසිස් එකට කුමන හෝ විෂයකට එනවා නම් ඒ දරුවන් මම හිතන්නේ මාව දන්නවා. එහෙම නොවන දරුවන් සහ මේ වැඩසටහන බලන් ඉන්න දෙමව්පියන් දැනුවත් වෙන්න ඕනේ ගුරුවරයා පිළිබඳව. ඒ විශ්වාසය ගොඩනගන්න ගුරුවරයා පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. එතකොට පාඩම අහගෙන ඉන්න අම්මා තාත්තලා ඒ වගේම දූ දරුවෝ වෙනුවෙන් පොඩ්ඩක් මං ගැන කියන්න එපා. නැත්තම් දන්නේ නැහැ කවුද මේ කියලා. හරි. මම එතකොට කමල් පියංකර පෙරේරා අවුරුදු දැන් 31 වෙනි වසර තමයි මගේ ගුරු ජීවිතය යන්නේ. එතකොට අවුරුදු 30ක් දැන්ට උගන්වලා තිනවා. මේ 2025 කියන්නේ 31 වෙනි අවුරුද්ද. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ මම උපාධිධාරියෙක්. දැනට දරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් එකට කලින් නම් රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන් විශාල පිරිසකට ඉතිහාසය උගන්වලා තියෙනවා. ඒ නිසා ප්‍රතිඵල ලැබපු දරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔබට පුළුවනි මාව ගැන දන්න ඕන කෙනෙකුගෙන් අහන්න කොහොමද කමල් සර්ගේ ඉගෙනීමේ රටාව ළමයින්ගේ ප්‍රතිඵල දැනගන්න පුළුවන් වේවි. ඒ නිසා මම හිතනවා අද සම්බන්ධ වෙච්ච දරුවන් විශ්වාසයක් ගොඩනගා ගන්න ඔයාට ඉතිහාස විෂය විශිෂ්ට ලෙස සමත් වෙන්න. ඒ කියන්නේ එකක් අරගෙන සමත් වෙන්න අඛණ්ඩව අපි විභාගය දක්වාම අද ආරම්භ වෙච්ච මේ පන්තිය දිගටම අපි කරගෙන යමු කියලා තමයි මම යෝජනා කරන්නේ. දෙමව්පියන් මේක අහන් ඉන්නවා නම්
ඔබේ දරුවා දුව හෝ පුතා අනිවාර්යයෙන්ම මේ වෙලාවට පන්තියට සහභාගී කරවන්න. මම හිතන්නේ එවෙලේ මොන හරි ගැටලු තිබුණොත් අද අහන්න පුළුවන්. මොකද අපි සජීවී තමයි මේ පන්තිය කරගෙන යන්නේ. එහෙනම් අපි ඔයා ළඟ තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට යන්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම ප්‍රශ්න පත්‍ර කට්ටලේ මම දාලා තියෙන්නේ 2019 බස්නාහිර පළාතේ පළමු වාර විභාගයේ වෙනුවෙන් දීපු ප්‍රශ්න පත්‍රය. අපි මුලින්ම ප්‍රශ්න එකින් එක කතා කරගෙන යමු. එහෙනම් අපි සුපුරුදු පරිදි යමු අපේ ප්‍රශ්න පත්‍රයට 2019 පළමු වාර ඇගීම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. මම හිතන්නේ ඔබගේ පාසලේ වාර විභාගයේ මේ අවුරුද්දේ පාසල් මට්ටමින් තමයි ගොඩක් වෙලාවට පැවැත්වුවේ. සමහර පාසල් දෙක තුනක් එකතු වෙලා විභාග පවත්වපු අවස්ථා තිබුණා. බොහෝ පාසල් වල තනියෙන් පාසල් මට්ටමින් තමයි විභාගය පැවැත්වුවේ. නමුත් ඔය 2019 වගේ කාලෙකදී මුළු බස්නාහිර පළාතටම එක ප්‍රශ්න පත්‍රයක් තමයි දුන්නේ. මම ඒ ප්‍රශ්න පත්‍රය තමයි අද මුල්ම දවසේ ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන්නේ. මේක පාසල් මට්ටමේ පේපර් එකකට වඩා චුට්ටක් හයි ස්ටෑන්ඩ් එකේ පේපර් එකක්. ඒ නිසා අපිට පුළුවන් වෙයි ඔයාගේ දැනුම මේකෙන් බලා ගන්න. එතකොට දැන් අද මේ කතා කරන පේපර් එකෙන් පස්සේ ඊළඟ දවසට નિયમિત පේපර් එක තියෙනවනේ. ඔයා ඒක ගෙදර වැඩිදී ඉරි ගහලා තියන්න. අවශ්‍යතාවය මොන හරි තියෙනවා නම් ලියා ගන්න. එතන ලියාගෙන පන්ති වෙලාවේදී ඔයා මගෙන් අහන්න මම වාට පිළිතුරු දෙන්න. එහෙනම් අපි එකින් එක සාකච්ඡාවට යමු. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. ඔය ප්‍රශ්නාංක 1 අද වගේම තමයි O level වෙනකම්ම හැමදේම අහන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමට අදාළව මොකක් හෝ ප්‍රශ්නයක්. දැන් මේ 11 ශ්‍රේණියේ පළවෙනි වාරේ හින්දා 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් පාඩම් දෙකක් මේ ප්‍රශ්න දෙකක් තුනක් විතර අහනවා. හරි? නමුත් දැන් O level වලදීත් අනිවාර්යයෙන්ම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න දෙකක් බොහෝ විට අහන්න ඉඩ තියෙනවා. දැන් දැන් මේ ඔබට පේන්නේ අන්න ඒ જાතියේ ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා මෙරට දේශපාලන තොරතුරු හැදෑරීමට වඩාත්ම වැදගත් වන කෘතිය වන්නේ. දැන් මෙතන ඔයාට තියෙනවා දේශපාලන තොරතුරු. මෙන්න වචනේ. දේශපාලන තොරතුරු. පේනවනේ. දේශපාලන තොරතුරු කියන්නේ රජවරු පිළිබඳ තොරතුරු. රජවරු පිළිබඳ තොරතුරු. හරිද? මේ තියෙන පොත්වලින් රජවරු පිළිබඳව තොරතුරු තියෙන්නේ රාජාවලිය. නමත් රාජාවලිය. පැහැදිලිද? එතකොට ප්‍රශ්නාංක 1 පිළිතුරු අංකය 4 රාජාවලිය. රාජාවලිය. හරිද? ප්‍රශ්නාංක 2. තමන් විසින් නුදුටු එහෙත් වෙන අය විසින් පවසන ලද කෘතීන් අනුව තොරතුරු අනුව කෘතීන් රචනා කළ කතුවරේ තමන් දැකලා නැහැ. නමුත් වෙන අය කියපු තොරතුරු අරගෙන තමන් පොතක් ලියලා තිනවා. මේ අයගෙන් ඉබන් බතූතා ලංකාවට ආවා. ඉබන් බතූතා ලංකාවට ආවා. right? ඉබන් බතූතා ලංකාවට ආවා. මම හරි දාන්නේ ආපු නිසා. ආපු කෙනෙක්. රොබර්ට් නොක්ස් ලංකාවට ආවා. හරි. ජෝන් රිබෙයිරෝ ලංකාවට ආවා. ඒගොල්ලෝ ලංකාව දැක්කා. දැන් අහන්නේ දැක්කය නෙමෙයි නොදුටු අය. මේ දුටු වේ නැති නොදුටු අය.
ඒ අනුව උත්තරේ අංක 2 1 ප්ලීනි ලංකාවට ඇවිල්ලා නැහැ. ප්ලීනි ලංකාවට ඇවිල්ලා නැත. හරිනේ. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ. ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේදී රචනා කරන ලද සෙල්ලිපියක වටාපතක සංකේතය මගින් නිරූපණය කර ඇත්තේ වටාපත පුතේ වටාපත බෞද්ධ අපිට නම් වැදගත් පූජනීය වස්තුවක්. භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී වටාපතක් හරි මෙන්න මේ හැඩේ එකක් වටාපතක් භාවිතා කරනවා. හරි මේ විදිය වටාපතක් භාවිතා කරනවා. මේ තමයි වටාපත. එතකොට සාමාන්‍යයෙන් ඉතිහාසයේ ඉඳලා ආවම වටාපතේ සංකේතයේ විදියට සලකන්නේ රාජකීයත්වය. වටාපතේ සංකේතය රාජකීයත්වය. මෙතන තියෙනව නේද පවිත්‍රත්වය. පවිත්‍රත්වයේ සංකේත කරන්නේ හංසයාගෙන්. හංසයා පවිත්‍රත්වයේ සංකේත කරන්නේ හංසයාගෙන්. සෞභාග්‍ය සංකේතවත් කරන්නේ පුන් කලසෙන්. පුන් කලස. පුන් කලස. ස්ථාවරත්වය සංකේතවත් කරන්නේ ඉර නැත්තම් හඳ. ඉර හෝ හඳ. හරි. ඒ තමයි පැරණි සංකේත. පුන් කලස කිව්වම ඔයා බලයි මොකක්ද මේ පුන් කලස? පුන් කලස තමයි පුතා සම්පත් බැංකුවේ ලාංඡනය. සම්පත් බැංකුවක ඉස්සරහා තියෙන හදලා ලොකු පුන් කලසක් කලගෙඩියට පොල් මල් දැම්මම ඒකට කියන්නේ පුන් කලස කියලා. හරිනේ? එතකොට පුන් කලස තමයි සෞභාග්‍ය ප්‍රොස්පරිටි කියන එක පෙන්වන්නේ. රයිට්. අපි යමු අංක 5ට. පනාකඩුව තමසන්නසෙන් පහත සඳහන් කුමන රජතුමාගේ තොරතුරු හෙළිවේද? පනාකඩුව තමසන්නසෙන් හෙළිවෙන්නේ පළවෙනි විජයබාහු රජතුමා පිළිබඳ තොරතුරු. පළවෙනි විජයබාහු රජතුමා කුඩා කාලයේදී රැකබලාගත්තේ රුහුණට අධිපති දණ්ඩනායකවරයෙක් සිත්නාරුබිම බුදල්නා. එයා පිළිබඳව තමයි මේ පළවෙනි විජයබාහු රජතුමා පනාකඩුව තමසන්නසේ රචනා කළේ. කුඩා කාලයේදී පළවෙනි විජයබාහු රජතුමාට කිව්වේ කිත්ති කුමාරයා කියලා. කිත්ති කුමාරයා කියලා තමයි විජයබාහු රජුරවන්ට කුඩා කාලෙදී කිව්වේ. ඔයා එතකොට පළවෙනි ප්‍රශ්න 4 මෙතනින් සමාප්තයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අංක 5. පුරාවස්තු අප විසින් ආරක්ෂා කරගත යුතු වන්නේ පාත සඳහන් කවර හේතුවක් නිසාද? පුතේ පුරාවස්තු. පුරාවස්තු කියන්නේ ලංකාවේ පුරාවිද්‍යා පනත අනුව අවුරුදු 100කට වඩා පැරණි ඕනෑම ඉදිකිරීමක් මිනිසා විසින් හදපු දෙයක්. හරි? අවුරුදු 100කට වඩා පැරණි මිනිසා විසින් හදපු ඕනෑම නිර්මාණයක් පුරාවස්තු වෙනවා. පුරාවස්තු අපිට වැදගත් වෙනවා, රටකට වැදගත් වෙනවා. ඇයි? ඒ රටේ අනන්‍යතාවය පෙන්වන්න හොඳටම සාක්ෂි ලැබෙන්නේ පුරාවස්තු වලින්. ඔයා නිකන් හිතන්න. ලංකාවේ අනන්‍යතාවයේ ලෝකයට පෙන්වන්න අපිට බැයිද සමාධි බුද්ධ ප්‍රතිමාවෙන්? පුළුවන්. ලංකාවේ අනන්‍යතාවය පෙන්වන්න අපිට බැයිද සදකඩ පහනින්? පුළුවන්. ලංකාවේ අනන්‍යතාවය පෙන්වන්න අපිට බැයිද නිශ්ශංගලතා මණ්ඩපයෙන්? පුළුවන්. ලංකාවේ අනන්‍යතාවය පෙන්වන්න අපිට බැයිද ගල් විහාරේ බුදු පිළිම වලින්? පුළුවන්. ලංකාවේ අනන්‍යතාවය පෙන්වන්න අපිට බැයිද සීගිරිය පර්වතයේ උඩ හදපු මාලිගාවෙන්? පුළුවන්. මේ ඔක්කොටම පුතේ අපි කියන්නේ පුරාවස්තු. අතීත මිනිසාගේ නිර්මාණ. ඒ මිනිසාගේ නිර්මාණ
අති විශිෂ්ට නිර්මාණ. අති විශිෂ්ට නිර්මාණ. ඔයා නිකමට හිතන්න අපි අනුරාධපුරේ ගියාම අපිට පේනවා කලාවැව ඉස්මත්තේ කලාවැවට මුණ දාලා හදලා තියෙන දැවැන්ත බුද්ධ ප්‍රතිමාව. අවකන බුද්ධ ප්‍රතිමාව. ලංකා සිටියමේ අපි අවකන බුද්ධ ප්‍රතිමාව මේ අවකන කියන නගරය ගම ලකුණු කරන්න පුරුදු වෙන්න ඕන. අවකන බුද්ධ ප්‍රතිමාව අපිට රටක් වටිනවා. රටක් වටිනවා. අවකන බුද්ධ ප්‍රතිමාව මෑත කාලේ හොයාගත්තේ ඉංග්‍රීසි ජාතික මිනින්දෝරුවෙක් වන බ්‍රෝහියර් කියන මහත්තයා. බ්‍රෝහියර් ඇතුළු කණ්ඩායම මිනින්දෝරු කණ්ඩායම කලාවැව මනින්න යනකොට කලාවැව මනින්න ඉස්සර ඒගොල්ලෝ භාවිතා කළේ දන්වැල්. ඒ දන්වැල් අරගෙන කැලේ ඇතුළට යනකොට බ්‍රෝහියර්ට පේනවා දැවැන්ත පිළිමයක් කළුගල් වලින් හදපු කැලේ ඇතුළේ තියෙනවා. මේ බ්‍රෝහියර් පස්සේ කාලෙකදී එංගලන්තයට ගිහිල්ලා එයා ලංකාවේදී දැකපු දේවල් අත්දැකීම් පොතක ලියනවා. ඒ පොතේ එක තැනක එයා ලියනවා මම කලාවැව මනින්න දන්වැල් අරගෙන කැලෑව තුලට යනකොට මහා දැවැන්ත ප්‍රතිමාවක් මම දැක්කා. මේ ප්‍රතිමාවට අවුරුදු ගානකින් අවුව වැටිලා නැහැ. ප්‍රතිමාවට ඉහළින් ගස් වැවිලා, කැලේ වැවිලා. ප්‍රතිමාව සම්පූර්ණයෙන් දියසෙවල් වලින් වැහිලා. මේ දැවැන්ත ප්‍රතිමාව ලංකාවේ මිනිස්සුන්ගේ අතිවිශිෂ්ට නිර්මාණයක්. මේ නිර්මාණය අවුරුදු 2000කටත් කලින් කරපු නිර්මාණයක්. ඒ වන විට අපේ රටේ මිනිස්සු ඒව කරන්න දන්නේවත් නැහැ කියලා බ්‍රෝහියර් Tamanගේ පොතේ ලියනවා. ඒ කියන්නේ බ්‍රෝහියර්ගේ රට බ්‍රිතාන්‍ය මිනිස්සු එහෙම නොසිතපු කාලෙක ලංකාවේ අපේ මුතුන් මිත්තෝ එවැනි දැවැන්ත නිර්මාණ කලා කියන එක ඔබ මතක තියා ගන්න. පැහැදිලිද? ඒ තමයි අවකන බුද්ධ ප්‍රතිමාව සොයාගත්ත ආකාරය. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වූ පහතරට තෙත් කලාපීය ලෙන් පමණක් ඇතුළත් පිළිතුර. මෙතනදී පහතරට තෙත් කලාපීය ලෙන් විතරක් වෙන්න ඕනි. ගල් ගුහා වෙන්නත් ඕනේ. පහතරට තෙත් කලාපේ තියෙන්නත් ඕනේ. එතකොට උත්තරේ අංක 2. කුරුවිට බටදොමලෙන කිතුල්ගල බෙලිලෙන දෙකම තියෙන්නේ පහතරට. දෙකම ලෙන් දෙකක්. දෙකම ලෙන් දෙකක්. ලෙන් දෙකක්. දෙකම තියෙන්නේ පහතරට. පහතරට ලෙන් දෙකක්. හරිනේ? 7 වෙනි ප්‍රශ්නේ. මලසිරුර දිරා යනතුරු වලලා පසුව ගොඩගෙන හිස් කබල සුමට කිරීම. මේ කලේ ප්‍රාග් ඓතිහාසික යුගයේ තමන්ගේ ඥාතියෙක් මිය ගියාම වල දැම්මා. කාලාන්තරයක් යනකොට මස් ටික දිය වෙලා ඇටසැකිල්ල විතරක් ඉතුරු වෙනවා. තව දවසක තව අවසර ගණනාවකින් පස්සේ මෙතනට ඇවිල්ලා මේ මලසිරුරේ ඇටසැකිල්ල ගොඩට ගන්නවා. ගොඩට අරගෙන හිස් කබල ගලවලා අරගෙන මේ හිස් කබල කළු ගලක උලනවා. ඒ උලලා ඒක සුමට කරනවා. ඒක. 2. අර හිස් කබලේ මැද ඉඳලා අගට උඩ ඉඳන් යටට හරි මැද්දෙන් කළු ගල් තුඩක් අරගෙන සිදුරු විදිනවා. හිස් කබල සිදුරු විදිනවා. එහෙම සිදුරු විද්ද ඒ වගේම හිස් කබල සුමට කළ තැන මේ අභිචාර අන්න වචනේ අභිචාර පුතේ මතක තියාගන්න. අභිචාර කියන්නේ සිරිත් විරිත්. සිරිත් විරිත් අපි ඒවට කියන්නේ අභිචාර කියලා. සිරිත් විරිත්. එතකොට ඒ අභිචාර ලැබුණු ස්ථානයක් තමයි රාවණා ඇල්ල බදුල්ලට කිට්ටුව. රාවණා ඇල්ල බදුල්ලට කිට්ටුව. හරිනේ? 7 වෙනි ප්‍රශ්නෙන් අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8. මෙරට ඓතිහාසික යුගයේ මූලික ජනාවාස ගංගා නිම්නයට පිටතින් පිහිටි ප්‍රදේශවල
ව්‍යාප්ත වී තිබීමට බලපෑ හේතුවක් විය හැක්කේ. මෙතන දැනගත යුතු වචනය ගංගා නිම්නය. ගංගා නිම්නය කියන්නේ ගංගාවක දෙපස. ගංගාවක දෙපස. ගංගා නිම්නය කියන්නේ ගංගාවක දෙපස. එතකොට ඊටාම ඈත කාලේ ප්‍රාග්යිතිහාසික යුගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුල් පූර්ව ඓතිහාසික යුගය වෙන්න පුළුවන්. මිනිස්සු ගංගා නිම්නේ ගෙවල් හැදුවේ නැහැ. බයට. මොකද්ද බය? ගම් වතුර ආවොත් ගේ ගහගෙන යනවා කියලා මේ මිනිස්සු අත්දැකීමෙන් දැනගත්තා. ඒ නිසා ගඟට ගොඩක් ඈතින් තමයි ගෙවල් හදාගත්තේ. ගම් වතුරට බය නිසා. නමුත් ඒ බය හැමදේම තිබුණේ නැහැ. තව කාලයක් ගත වෙනකොට ගම් වතුර මර්ධනය කරන්න, ගම් වතුර වළක්වන්න මේ මිනිසුන්ට දැනුම ලැබුණා. කාලෙන් කාලයට දැනුම වැඩි වෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට දැනුම වැඩි වෙනවා. ඔයාගේ අම්මා තාත්තා අවුරුදු 16 දී හිටියට වඩා ඔබ අවුරුදු 16 දී ඔබේ දැනුම වැඩි. ඔබේ ආච්චි සීයයි අවුරුදු 16 හිටියට වඩා ඔබේ අම්මයි තාත්තයි අවුරුදු 16 ඉන්නේ නැද්දි දැනුම වැඩි. ඒ තමයි ලෝක ස්වභාවය. පරම්පරාවෙන් පරම්පරාවට දැනුම වැඩි වෙනවා. එතකොට අලුත් සොයා ගැනීම ඇති වෙනවා. ඒ වගේ ගම් වතුරට බය වෙච්ච කාලයක් තිබුණා. පස්සේ කාලේ ඒ බය නැති කරගත්තා. නැති කරලා ගම් වතුර වළක්වන්න හොයාගත්ත ශිල්පයක් මොකද්ද? ගංගාව හරහා විශාල බැම්මක් බඳිනවා. මේක කලේ ඉලනාග රජතුමා කිරින්දිය හරහා බැම්මක් බැඳලා අමුණක් බැඳලා ගම් වතුර මර්ධනය කළා. ඒ අමුණට අවරණ කියන වචනය භාවිතා කරනවා. එහෙනම් උත්තරය තමයි ගම් වතුර පාලනය කරන්න දැනුමක් හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා උත්තරේ 8-4. 8-4. 9 ශ්‍රී ලාංකික තානාපතිවරු චීනය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත් වූ බවට වැදගත් තොරතුරු හමු වූයේ කුමන රජතුමාගේ කාලයේද? දුවේ පුතේ මතක තියාගන්න ලංකාව සහ චීනය අතීතයේ ඉඳලාම අනුරාධපුර යුගයේ ඉඳලාම හිතවත් රටවල් දෙකක්. අදටත් ලෝකේ අපිට ඉන්න හොඳ මිතුරෙක් තමයි ජපානය. අපිව ආර්ථික වශයෙන් පල්ලෙහාට වැටුණ කාල තිබුණා. දැන් අවුරුදු 2-3කට කලින් චීනය අපිට අත දුන්න, ණය දුන්න, ණය කපා හැරියා අපිට නැවත ගොඩට එන්න. එතකොට අතීතයේ ඉඳලා තිබුණු ඒ යාළුකම විශිෂ්ටයි. එතකොට ලංකාවේ මොන රජතුමාගේ කාලෙද මේ යාළුකම හොඳටම තිබුණේ? 6 වෙනි අග්ගබෝධි රජතුමාගේ කාලේ ලංකාවෙන් චීනයට කණ්ඩායම් ගිහිල්ලා තියෙනවා 20 වතාවක්. වාර 20ක් ලංකාවේ දූත කණ්ඩායම් චීනයට ගිහිල්ලා තියෙනවා. ඒ තරම් යාළුකම් පවත්වන්න. පැහැදිලි? අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. තිරුකේතීශ්වරම් කෝවිල පිහිටා ඇත්තේ ලංකාවේ දෙමළ කෝවිල් තියෙනවා අතීතයේ ඉඳලා ආපු. එතකොට ඉතිහාසය ඉගෙන ගන්න දරුවෝ විදිහට අපි සියලු ආගම් වලට ගරු කරන්න ඕනේ. සියලු ජාතීන්ට ගරු කරන්න ඕනේ. එතකොට තමයි ඔබ හොඳ සිංහලයෙක් වන්නේ. ඔබ හොඳ බෞද්ධයෙක් වන්නේ. ඔබ හොඳ ඉතිහාසය ඉගෙනගත්ත ළමයෙක් වන්නේ. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජනයක් තමයි සියලු ජාතීන්ට ගරු කිරීමට පුරුදු වීම. සියලු ආගම් වලට ගරු කිරීමට පුරුදු වීම. අන්න ඉතිහාසය ඉගෙනගත්ත ළමයෙකුගේ හොඳ ලක්ෂණයක්. මම සියලු ජාතීන්ට ගරු කරන, සියලු ආගම් වලට ගරු කරන පුද්ගලයෙක්. මට ඉන්නවා මුස්ලිම් යාළුවෝ, මට ඉන්නවා දෙමළ යාළුවෝ, මට ඉන්නවා බර්ග යාළුවෝ. හරි. එතකොට මේ ඔක්කොමත් එක්ක දෙමළ යාළුවෝ, හරි. මේ ඔක්කොමලත් එක්ක මිත්‍රත්වයක් පවත්වාගෙන යන්න මට පුළුවන් වෙනවා. භාෂාමය ප්‍රශ්න තියෙනවා නම් අපිට පුළුවන් පොදු භාෂාවක් යොදා ගන්න. අපිට පුළුවන් ඉංග්‍රීසි වගේ භාෂාවකින් මේ ජාතීන් අතර කතා බහ කරලා සංවේදනය කරගෙන යන්න. අන්න පුරුදු වෙන්න ඉංග්‍රීසි සිංහල දෙමළ මිනිස්සු අතර කතා කරන්න මැදට ඉංග්‍රීසි භාෂාව. දෙමළ මුස්ලිම් මිනිස්සු අතර මැදට ඉංග්‍රීසි භාෂාව.
සිංහල මුස්ලිම් මිනිස්සු අතර මැදට ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න සංනිවේදනය කරන්න කතා බහ කරන්න. ඒක මාර වටිනවා. හරි. කෝවිල තින්නේ මාතොට වරායට කිට්ටුව. මාතොට කියන්නේ වර්තමාන මන්නාරම. මාතොට කියන්නේ වර්තමාන මන්නාරම. මන්නාරමට කියපු පරණ නම මාතොට. මාතොට වරාය ළඟ හදපු දෙමළ කෝවිල හින්දු කෝවිල තමයි තිරුකේතීශ්වරම් කෝවිල. යාපනයේ නගරයට සමීපවත් කෝවිලක් තියෙනවා. ඒ තමයි නල්ලූරු කෝවිල. නල්ලූරු කෝවිල. හලාවත නගරයට සමීපවත් කෝවිලක් තියෙනවා. ඒ තමයි මුන්නේශ්වරම් කෝවිල. මුන්නේශ්වරම් කෝවිල. ගෝකර්ණ තිත්ත කියන්නේ ත්‍රිකුණාමලය. එතනට සමීපවත් කෝවිලක් තියෙනවා. ඒ කෝවිලට කියන්නේ කෝණේශ්වරම් කෝවිල. කෝණේශ්වරම් කෝවිල. ඔය කෝවිල් හතරම ඔබ මතක තියාගන්න. අදටත් හින්දු බැතිමතුන් මේ කෝවිල් හතරටම වන්දනා කරනවා. වෙනත් ආගමිකයොත් මේ කෝවිල් වලට ගිහිල්ලා වන්දනා කරනවා. ඔබත් යන්න දවසක. අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. පහත ආතීරුවේ පූර්වයිතිහාසික යුගයේ පැවති ජනාවාස කීපයක් දැක්වෙන අතර ආතීරුවේ ඒවායේ ප්‍රධාන ආර්ථික කටයුත්ත දැක්වේ. අපි බලමු මොකක්ද? මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔය අනිවාර්යෙන්ම අයන්න තීරුවේ ඉඳලා ආයන්න තීරුවට ඊතල ඇඳලා තමයි පිළිතුර හොයාගන්නේ. ඊතල අඳිනකොට පිළිතුර ඉබේටම ඔටෝමැටිකලි එනවා. දැන් අපි ගමු කේවට්ටගාම. කේවට්ටගාම කියන්නේ දීවරයන් වාසය කළ ගම. කසීකාරගාම කියන්නේ ගොවියන් වාසය කළ ගම්. නියම්ගම් කියන්නේ වෙළඳසල් තිබුණු ගම්. ඒ අනුව උත්තරේ දැන් ආවා 2. මෙතන ඉතුරු වුණා වළං හදපු අය හිටපු ගම. ඒ ගමට කියන්නේ කුම්භකාරගාම. 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 12 වෙනි ප්‍රශ්නේ. මහසෙන් රජතුමා විසින් කරවන ලදයි සැලකෙන වැව් පමණක් ඇතුළත් පිළිතුර. මහසෙන් රජතුමාගේ පරම්පරාව ලංකාවේ වැව් හදපු පරම්පරාව. ලම්බකරණ වංශයේ පරම්පරාව. වසම රජතුමාගෙන් ආරම්භ වෙච්ච පරම්පරාව. එතකොට මහසෙන් රජතුමා හදපු වැව් දෙකක් මෙතන තියෙනවා. ඒ වැව් දෙක තමයි කවුඩුළු වැවයි හුරුළු වැවයි. එතකොට ඉදිරි දවසක ලංකා සිටියමේ අපි වැව් ලකුණු කරන්න පුරුදු වෙනවා. කවුඩුළු වැව ලකුණු කරන්න පුරුදු වෙනවා. හුරුළු වැව ලකුණු කරන්න පුරුදු වෙනවා. වැව් දෙකක් නෙමෙයි ලංකා සිටියමේ තියෙන ඉතිහාසගත වැව් ගණනාවක් තියෙනවා. ඒ හැම වැවක්ම ලකුණු කරන්න ඉරිදා මේ පන්තියේදී අපි පුරුදු වෙමු. පැහැදිලි? තව දෙයක්. ඔයාගේ පළවෙනි වාරයේ ඉතිහාසයේ ලකුණු 50ට අඩු නම් ඒ වගේම ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඉතිහාසයේ ලකුණු 50ට අඩු නම් ඒ යාළුවන්ට පණිවිඩය දෙන්න ගෙදර ඉඳලා ඉරිදරයට ඔන්ලයින් ක්ලාස් එකක් කරගන්න පුළුවන්. වදයක් නැහැ යන්නෙන්න ඕනේ නැහැ ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. සම්බන්ධ වෙන්න මෙන්න පන්තිය. හරි? මෙන්න පන්තිය. ඒ නිසා යාළුවන්ටත් පණිවිඩය දෙන්න. ඔයාටත් ඒක පිනක් යාළුවෙක් ගොඩ දාන එක. මොකද අපි වැඩ කරන්න ඕනේ පුතා ඒ 9ක් ගන්න. විශිෂ්ට සාමාර්ථ 9ක් ගන්න වැඩ කරන්න ඕනේ. විෂයන් 9ටම එක හා සමානව වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න අපිට තව මාස 7ක් 8ක් වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා ඉදිරියට විභාගෙට පෙර. පැහැදිලිනේ? අපි එමු 13 වෙනි ප්‍රශ්නෙට. ස්වභාවික සුළං බලය උපයෝගී කරගෙන අපේ මුතුන් මිත්තන්
යකඩ නිස්සාරණය කළ බවට සාක්ෂි හමු වූ ප්‍රදේශය. යකඩ නිස්සාරණය කියලා කියන්නේ යපස් වලින් යකඩ හදනවට. යපස් උණු කරලා යකඩ හදනවට කියන්නේ යකඩ නිස්සාරණය කරනවා කියලා. පැහැදිලිද? එතකොට යපස් උණු කිරීමට උදුනක් අවශ්‍යයි. යපස් උණු කරන්න උදුනට ගින්දර දාන්න ඕනේ. ඒ දාපු ගින්දර අඩු ගානේ සෙල්සියස් අංශක 1538ට වඩා වැඩි වෙන්න ඕනේ. පැය 10ක් 12ක් නොනවත්වා ලිප පත්තු වෙන්න ඕනේ. මේකට ස්වභාවික සුළං බලය ගත්තේ බලන්ගොඩ කන්දක් උඩ තිබිලා සමනල වැව ප්‍රදේශයේ. සමනල වැව ප්‍රදේශයේ තමයි ස්වභාවික සුළං අරගෙන යපස් උණු කරලා යකඩ ලබා ගත්තේ. පැහැදිලි? 14 ජල තරංග වලින් ඇතිවන බලය නිසා වැව් බැම්ම කාදනය වීම වළක්වාලීමට පැරණි වාර ශිල්පීන් යොදා ගනු ලැබූ තාක්ෂණික අංගය. ජල තරංග ඇවිල්ලා වැව් බැම්මේ වදිනවා. වදින සැරයක් පාසා වැව් බැම්ම පස් හොද ගිහිල්ලා වැව් බැම්ම සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඒක වළක්වන්න වැව් බැම්ම සම්පූර්ණයෙන් කළුගල් වලින් වැහුවා. බිම ඉඳලා උඩටම පතුලේ ඉඳලා මුදුන දක්වාම වැව් බැම්ම සම්පූර්ණයෙන් කළුගල් වලින් වැහුවා. එහෙම හදපු එකට කියන්නේ රළපනාව. රළපනාව තමයි නම. මේකට ඉස්සර එක නම් කිව්වා රළපනාව, රළපානාව, රළවාන, රළපැන්නුම. නමුත් ඒ නම ඔයා මතක තියාගන්න ඕනේ. ඔයාගේ පොතේ තියෙන්නේ රළපනාව කියලා. ඔයා ඒ නම විතරක් මතක තියාගත්තම හොඳටම ඇති. ඊළඟට තියෙනවා අපිට යා කරන්න, ඊතල වලින් යා කරන්න අයන්නෙන් ආයන්න. හරි. එහෙම යා කළාට පස්සේ ආංගුලය කියන්නේ කෙටි දුර මනින මිම්මක්. ආංගුලය කෙටි දුර මනින මිම්මක්. උත්තරය ඇවිල්ලා. මම මේ ඩී දාලා. ගව්ව කියන්නේ දිගු දුර මනින මිම්මක්. ඩී. කරීසය කියන්නේ අවකාශය මනින මිම්මක්. කලඳ කියන්නේ බරමයින මිම්මක්. උත්තරය 4. ඊතල ගහන්න කලින් උත්තරය ආවා. හරි. පහළව ඉවරයි. 16ට යන්න. සමාජ දූරාවලිය අනුව සෙල්ලිපිවල කුඩීන් නමින් හඳුන්වා ඇත්තේ. පුතේ දූරාවලියක් කියන්නේ තනතුරු තියෙන අනුපිළිවෙල. තනතුරු අනුපිළිවෙල. තනතුරු අනුපිළිවෙල. දවා හිතන්න ඔයාගේ පාසලේ කියලා. ඉහළම ඉන්නේ විදුහල්පතිතුමා. ඊළඟට ඉන්නවා නියෝජ්‍ය විදුහල්පතිවරු. ඊළඟට ඉන්නවා සහකාර විදුහල්පතිවරු. ඊළඟට ඉන්නවා අංශභාර ප්‍රධාන ගුරුවරු. ඊළඟට ඉන්නවා ශ්‍රේණි භාර ප්‍රධාන ගුරුවරු. ඊළඟට ඉන්නවා පන්ති භාර ගුරුවරු. ඊළඟට ඉන්නවා විෂය භාර ගුරුවරු. ඊළඟට ඉන්නවා ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවෝ. ඊළඟට ශිෂ්‍ය නායක නායිකාවෝ. ඊළඟට පන්ති නායක නායිකාවෝ. ඊළඟට විෂය නායක නායිකාවෝ. ඊළඟට සුළු සේවකයෝ විදියට උඩ ඉඳන් පල්ලෙහාට තනතුරු දූරාවලියක් තියෙනවා. රටකක් තියෙනවා, පොලිසියක් තියෙනවා, හමුදාවෙක් තියෙනවා, තැපැල් කාර්යාලයක් තියෙනවා, දුම්රිය ස්ථානෙත් තියෙනවා තනතුරු දූරාවලියක්. එතකොට ඒ තනතුරු දූරාවලියේදී කුඩීන් කියලා කිව්වේ සාමාන්‍ය ජනතාවට. කුඩීන් කියලා කිව්වේ සාමාන්‍ය ජනතාවට. ඒ සාමාන්‍ය ජනතාව කම්මල් වැඩ කළා. ඒ සාමාන්‍ය ජනතාව ගොවිතැන් කළා.
ඒතර සාමාන්‍ය ජනතාව තමයි ගොවියෝ. ගොවියොත් අයිති. සාමාන්‍ය ජනතාව තමයි කම්මල්කරුවෝ. කම්මල්කරුවොත් අයිති. හැබැයි ඒ වුණාට ඔයා කම්මල්කරුවට ඉර ගැහුවට ලකුණු දෙන්නේ නැහැ. මොකද ගොවියොත් ඉන්න නිසා. ගොවියට ඉතලේ ගැහුවට ලකුණු දෙන්නේ නැහැ. කම්මල්කරුවොත් ඉන්න නිසා. ඒ දෙගොල්ලම නියෝජනය වෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන්. ඒ නිසා ඔයා ඉතලේ ගහන්න ඕනේ සාමාන්‍ය ජනතාවට. ධනවත් වෙළඳ ප්‍රධානීන්ට කියන්නේ සමාජයේ ප්‍රභූන් කියලා. සමාජයේ ප්‍රභූන් කියලයි ඒගොල්ලන්ට කියන්නේ. සමාජයේ ප්‍රභූන්. 17. දෙමෝපියන් විසින් තමන්ගේ දෙයණියන් සූප ශාස්ත්‍රයේ නිපුණ කරවනු ලැබීම ඔවුන් සතු වගකීමක් බව සඳහන් වන්නේ මින් කුමන මූලාශ්‍රයේද? අම්මයි තාත්තයි දෙමෝපියන් තමන්ගේ දුවට සූප ශාස්ත්‍රය උගන්වන්න ඕනේ. පුතේ සූප ශාස්ත්‍රය කියන්නේ කෑම පිසීම. කෑම පිසීම. අද කාලේ ගත්තොත් දියණියන්ට විතරක් නෙමෙයි පුතාලටත් කෑම පිසින්න උගන්වන්න ඕනේ. තේරුණාද? පුතාලයි දුවලයි දෙගොල්ලන්ටම කෑම පිසින්න උගන්වන්න. මොකද මේක වැදගත් වෙනවා. හරි. ඔයාට තනියෙන් කෑම ටිකක් හදාගන්න. ඔයා විදේශ අධ්‍යාපනයේ කවදා හරි ගියොත් එහෙම වෙනත් රටක තනියෙන් උයා ගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා දෙමව්පියන් පුතාලටයි දුවලටයි දෙගොල්ලන්ටම උයන්න පුරුදු කරන එක හොඳයි. නමුත් ඉස්සර හිතුවා පුතාට උගන්වන්න ඕනේ ශිල්ප ශාස්ත්‍රය, දුවට කෑම උයන්න උගන්වන්න ඕනේ කියලා. එතකොට මේක තියෙන්නේ මොන පොතේද කියලා යහන්නේ උත්තරේ සහස්සවත්තුප්පකරණය. 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 පැහැදිලි? 18. ABCD යටතේ දැක්වෙන ඓතිහාසික සිදුවීම් මතුරින් කාලිංග මාර්ග ආක්‍රමණය පැවති සමයේ අවදියේ ජීවත් වූයෙකුට අසන්නට හෝ දැනගැනීමට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර කුමක්ද? මෙතන වැදගත් වචනය තමයි කාලිංග මාර්ග ආක්‍රමණය පැවති සමයේ. ඒ සමය මොකක්ද? පොළොන්නරුව. ඒ සමය පොළොන්නරුව. හරිද? ඒ සමය පොළොන්නරුව. හරි. කාලිංග මාර්ග ආක්‍රමණය පැවති සමය තමයි පොළොන්නරුව. පොළොන්නරුව. හරිද? එතකොට පොළොන්නරුවට කලින් වෙච්ච දේවල් පොළොන්නරුවේ ඉන්න කෙනෙකුට දැක ගන්නත් පුළුවන්, අහන්න අවස්ථාවක් තියෙනවා. පොළොන්නරුවේ ජීවත් වෙච්ච කෙනෙකුට ඊට පස්සේ කාලේ වෙච්ච දේවල් අහන්න විදියකුත් නැහැ, දකින්න විදියකුත් නැහැ. නිකන් හිතන්නකො පොළොන්නරුවේ ජීවත් වෙච්ච මිනිස්සේ අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වෙනවා කියලා අහන්න පුළුවන්ද? බෑ. එයා දන්නේ නැහැ. පොළොන්නරුවේ හිටපු කෙනෙක් හිතනවාද මේ අනුර කුමාර දිසානායක ලංකාවේ ජනාධිපති වෙයි කියලා? දන්නේ නැහැ. ඒ නිසා ඊට කලින් වෙච්ච දන්නවා, ඊට පස්සේ වෙච්ච දේවල් දන්නේ නැහැ. අපි එහෙනම් මෙතන ලියමු මොන යුගයේද මේ සිද්ධි වුණේ කියලා. අබේගිරිය හැදුවේ අනුරාධපුරයේදී. එතකොට පොළොන්නරුව යුගයේ හිටපු කෙනෙකුට අබේගිරිය හදපු එක දැක ගන්න පුළුවන්.
තියෙනවනේ. සුලේමාන් නාවේ අනුරාධපුර යුගයේදී. සුලේමාන් නාපු එක දැක ගන්න බෑ. නමුත් දැනගන්න පුළුවන්. කාගෙන් හරි අහලා මෙන්න මෙහෙම සුලේමාන් කියලා කෙනෙක් ශ්‍රීපාදේ වදින්න ආවා කියලා. සිංහල සංගයේ කියන කැරල්ල ඇති වුණේ කෝට්ටේ යුගයේ. හැබැයි කෝට්ටේ යුගයේ වෙච්ච දේවල් පොළොන්නරුව කෙනෙකුට දැනගන්නත් බෑ, දැක ගන්නත් බෑ. එහෙනම් උත්තරේ 3. 18 වෙනි එකේ උත්තරේ 18 වෙනි එකේ උත්තරේ 3. යාපනයේ ප්‍රදේශයේ ඍෂිගිරිය ඇමතිවරයා පාලනය කළේ අනුරාධපුර යුගයේ. අනුරාධපුරය. එහෙනම් අනුරාධපුරයේ වෙච්ච දේවල් දැනගන්න පුළුවන් පොළොන්නරුවේදී. අනුරාධපුරේ පොළොන්නරුවෙන් පස්සේ වෙච්ච දේවල් දැක ගන්න බෑ පොළොන්නරුව හිටපු කෙනෙකුට. පැහැදිලි? අපි යමු 19ට. ගම්පොළ රාජධානි සමයේදී මාතෘමූලික උරුම ක්‍රමයට අනුව මාමාගෙන් පසු බෑනාට රජකම හිමි වූයේ කාටද? මාමා කියන්නේ අපේ අම්මගේ අයියා හෝ මල්ලි. එතකොට අයියා හෝ මල්ලි මැරුණාට පස්සේ අපේ අම්මාගේ පුතා වන මට රජකම ලැබෙන්නේ අපේ අම්මා නිසා. ඒක තමයි මාතෘමූලික උරුම ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේක උඩේ ගම්පොළ රාජධානි සමයේ රජකම ලැබුණු ලක්ෂණය මාමාගෙන් බෑනාට. එතකොට තුන්වෙනි වික්‍රමබාහු තමයි බෑනා. ඒ බෑනා තමයි ගම්පොළ රාජධානියේ රජ වුණේ මාමාගෙන් පස්සේ. මාමා 4 වෙනි බුවනික බාහු. 4 වෙනි බුවනික බාහු. 20 අටවන වීර පරාක්‍රම බාහු නමින් රාජ්‍යත්වයට පත් වූයේ අම්බුලුගල කුමාරයා. ටිකිරි බණ්ඩාර රජ වුණේ පළවෙනි රාජසිංහ කියලා. එයාගේ නම. සපුමල් කුමාරයා රජ වුණේ 6 වෙනි බුවනික බාහු කියලා. 6 වෙනි බුවනික බාහු. මහා අස්ථාන රජ වුණේ දෙවනි රාජසිංහ කියලා. ඔය ලියන ඒවත් පුතා ඔයා ලියාගන්න ඕනේ. මම මේ කියන්නේ අමතර දැනුම නෙමෙයි. පොතේ තියෙන පාඩම්. එතකොට ඔයාට පොත පාඩම් කරන්න ඕනේ නැහැ. දිනපතා මේ යන ප්‍රශ්න 40 හැමදේම කතා කරන නිසා 40 එකින් එක උත්තරේ කතා කරන නිසා ඔයාට පාඩම් කළා වගේ තමයි මේ පන්තියේදී මගේ පාඩම අසා සිටීමත් ඉතා වැදගත්. අපි යමු 21. යාපනයේ රාජධානිය බිඳ වැටීමට බලපෑ ප්‍රබල හේතුවක් නොවන්නේ මින් කුමක්ද? මෙන්න වචනේ නොවන්නේ වන්නේ නෙමෙයි නොවන්නේ. නොවන්නේ උත්තරේ 3. පෘතුගීසීන් තමන්ට කැති පාලකයෙකු සිංහාසනයට පත් කිරීම. ඒක නොවන්නේ. හරිනේ? 22. සියම් දේශයට දූතයන් යවා උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් මෙරටට වැඩමවා යලි උපසම්පදාව මෙරට පිහිටුවීමට කටයුතු කළ රජතුමා. දරුවනේ සියම් දේශය මේ මොකක්ද දන්නවද? වර්තමාන තායිලන්තය තමයි සියම් දේශය කියන්නේ. තායිලන්තයට භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් යවලා එහෙන් උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා මෙරටට ගෙන්වා ගන්න කටයුතු කළ රජතුමා උඩරට හිටිය කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා. 23 24
ප්‍රකාශ වලින් අපිට කියන්න තියෙන්නේ. සටන් මගින් උඩරට අල්ලා ගැනීමට කටයුතු කළේ පෘතුගීසි ජාතිකයෝ. ඔයා මාත් එක්කම ලියා ගන්න. ධර්මපාල කුමරු කෝට්ටේ රජවීමට කටයුතු කළේ පෘතුගීසි ජාතිකයෝ. කුරුඳු වගා කිරීම හා ආරක්ෂා කිරීම ලන්දේසි ජාතිකයෝ. මුහුදුබඩ ප්‍රදේශවල රෙපරමාදු ආගම ව්‍යාප්ත කළේ ලන්දේසි ජාතිකයෝ. නව බදු වර්ග පනවා උපරිම ලාභ සෙවුවේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. බ්‍රිතාන්‍ය ජාතිකයෝ. මාත් එක්කම ඔයත් ලියාගෙන යන්න. හරි. ඉහත ප්‍රකාශ අතුරින් පෘතුගීසි පාලනයට සම්බන්ධ ප්‍රකාශ දෙකක් තිබුණා. A හා B. A හා B කියන්නේ 4. 24. ඉහත ප්‍රකාශ අතුරින් ලන්දේසි පාලනයට සම්බන්ධ ප්‍රකාශ දෙකක් තිබුණා. C හා D. C හා D කියන්නේ 1. 1. හරිනේ. අපි යමු 25. කුසුමාසන දේවිය උඩරට රැජන වශයෙන් පත් කිරීම සඳහා පේරෝ ලොපේස් ද සූසා යටතේ දියත් කළ ඓතිහාසික සටන අපි ඒ සටනට කියනවා දන්තුරේ සටන කියලා. දන්තුරේ සටන. දැන්ට චිත්‍රපටයකුත් ලංකාවේ තිරගත වෙනවා දේවි කුසුමාසන. හරි. නමුත් ඒක කුසුමාසන දේවියගේ ඇත්තම කතාව නෙමෙයි. අධ්‍යක්ෂකවරයා විසින් තව තොරතුරු ඇතුළත් කරලා එයා හිතපු දේවලුත් ඇතුළත් කරලා හදපු චිත්‍රපටයක්. මිසක් අර ඇත්ත ඉතිහාස කතාවම නෙමෙයි. 26. පෘතුගීසීන්ට එරෙහි ප්‍රහාර සඳහා ඉන්දියාවේ කැලිකට් පාලකයා වූ සැමොරින්ගේ සහාය ලබා ගත්තේ ලංකාවේ සීතාවක හිටිය මායාදුන්නේ රජතුමා. සැමොරින් කියන පාලකයා මුස්ලිම් පාලකයෙක්. එයා පෘතුගීසි විරෝධී පාලකයෙක්. එයාගේ උදව් ගත්තා පෘතුගීසීන්ව එලවන්න. කවුද? මායාදුන්නේ රජතුමා. 27. රාජාදි රාජසිංහ රජතුමා හමුවීමට උඩරටට ගිය ඉංග්‍රීසි දූතයා ජෝන් ෆයිබර්ස් එනකොට උඩරට හිටියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. කීර්ති ශ්‍රී රාජසිංහ. හියු බොයිඩ් එනකොට උඩරට හිටියේ රාජාදි රාජසිංහ. රොබර්ට් ඇන්ඩ්‍රූස් එනකොට උඩරට හිටියේත් රාජාදි රාජසිංහ. ස්පිල්බර්ජන් ඉංග්‍රීසි ජාතිකයෙක් නෙමෙයි. ඒ නිසා 27 උත්තර දෙකක් තියෙනවා. තුනත් හරි. මගේ උත්තරේ ජෝන් ෆයිබර්ස් කිව්වට ජෝන් ෆයිබර්ස් එනකොට ලංකාවේ හිටියේ කීර්තිශ්‍රී රාජසිංහ. එහෙනම් ඔයා රාජාදි රාජසිංහ කපලා එතන ලියාගන්න කීර්තිශ්‍රී රාජසිංහ කියලා. කීර්තිශ්‍රී රාජසිංහ. කීර්තිශ්‍රී රාජසිංහ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා උඩරට ඉන්නේ නැති තමයි ජෝන් ෆයිබර්ස් ආවේ. රාජාදි රාජසිංහ රජතුමා ඉන්නකොට හියු බොයිඩ් ආවා. රොබර්ට් ඇන්ඩ්‍රූස් ආවා. ඒක නිවැරදි කරගන්න. දැක්කද? බස්නාහිර පළාත් පේපර් වලත් මේ විදියට පොඩි අතපසු වීම් තියෙනවා. ඒක සමාන මුද්‍රණ දෝෂයක් වෙන්නත් පුළුවන්. අපි යමු 28ට. ඉංග්‍රීසි ජාතිකයන් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලපෑ සාධක. ත්‍රිකුණාමලය පර්සියන් බොක්කට මුහුණලා තියෙනවා කියන එක වැරදි. සුළඟින් නැව් ආරක්ෂා කර ගැනීම කියන එක හරි.
ඉන්දියාවේ බටහිර වෙරළේ නාවික බලය තහවුරු කිරීම වැරදි. විශාල නැව් සංඛ්‍යාවක් නැවැත්වීම කියන එක හරි. උත්තරේ B සහ D. B සහ D කියන්නේ 4. 29. පහත සඳහන් තොරතුරු ඓතිහාසික අනුපිළිවෙලට පෙළ ගැස්වූ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න. ෆෙඩරික් නෝත් උඩරට ආක්‍රමණය කළේ 1803. මෙරට මුහුදුබඩ ප්‍රදේශ කිරිට විජිත පාලනයක් බවට පත් වුණේ 1802. විලියම් හෝකින්ස් නැව් කණ්ඩායමක් අරන් ඉන්දියාවට ආවේ 1600. තෝමස් මෙට්ලන් මෙරට ආණ්ඩුකාරයා ලෙස පත් වුණේ 1805. ඒ අනුව අනුපිළිවෙලට ගැලපුවට පස්සේ ලැබෙන පිළිතුර අංක 4. අංක 4. හරිද පුතේ? ඊට පස්සේ අපි යමු 30. උඩරට ගිවිසුමේ 7 වන වගන්තියෙන් ප්‍රකාශ කර ඇත්තේ උඩරට ගිවිසුමේ තිබුණා වගන්ති 12ක්. 12න් 1 2 3 එකට මතක තියාගන්න ඕනේ. 4 තනියම මතක තියාගන්න ඕනේ. 5 තනියම මතක තියාගන්න ඕනේ. 6 7 8 9 10 11 12 එකට මතක තියාගන්න ඕනේ. 4 වන වගන්තියෙන් කිව්වේ උඩරට රදලවරුන්ගේ බලතල අයිතිවාසිකම් වරප්‍රසාද ආරක්ෂා කරනවා කියලා. උත්තරේ 1 31. 31. පහත සඳහන් නායකයන් අතුරින් 1818 සටනට පුරෝගාමී වූ නායකයන් ගොංගාලේගොඩ බණ්ඩා 1848 සටනට, පොරන්නප්පු 1848. 18 සටනට ඉන්නේ ගලගෙදර මොහොට්ටාලයි බූටෑවේ රාලයි. ගලගෙදර මොහොට්ටාලයි බූටෑවේ රාලයි. 31. 32. සියම් රටේ රජතුමාගෙන්ද ආධාර ලබාගෙන ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියන් විසින් පිහිටුවන ලද මුද්‍රණාලය තමයි ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය. මේ තමයි ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය. ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය ලංකෝපකාර මුද්‍රණාලය. හරිනේ. ඊට පස්සේ 33 නාට්‍ය මගින් මධ්‍යසාර භාවිතයේ අයහපත පෙන්වීම සඳහා සිංහල පරාභව නාට්‍යයේ සුරාකාණ්ඩය රචනා කළේ මෙතන ඉන්න නාට්‍යකරුවා ජෝන්ද සිල්වා. ජෝන්ද සිල්වා. පියදාස සිරිසේන මහතා නවකතා රචනා කළා. නවකතා. අනගාരിക ධර්මපාලතුමා දේශනා පැවැත්තුවා. දේශනා පැවැත්තුවා. හරි. 34. හික්කඩුවේ සුමංගල හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් පිහිටුවන ලද පිරිවෙන මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන. මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන. 35. යුරෝපා පුනරුද්ධ සමයේ කොන්ස්තන්තිනෝපල් නගරය සම්බන්ධ වැදගත් තොරතුර තමයි මේ නගරේ ග්‍රීක රෝම පොත්පත් සුරක්ෂිතව තියාගෙන හිටියා ක්‍රිස්තියානි බුද්ධිමතුන්. ක්‍රිස්තියානි බුද්ධිමතුන් 35 2. 36. යුරෝපීයයන් ප්‍රථමයෙන් ආසියාවට පැමිණීමට සොයාගත් නව මුහුදු මාර්ග ඔස්සේ ප්‍රථමයෙන් ඉන්දියාවට ආවේ වස්කෝ ද ගාමා. වස්කෝ ද ගාමා ආපු තැන ඉන්දියාවේ කැලිකට් වරාය. අපි එතකොට ලංකාසිතිය මේ කැලිකට් ලකුණු කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි යමු 37ට.
මේ තියෙන උපකරණ ටික 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය පළවෙනි පාඩමේ උපකරණ. එතකොට පේශ කර්මාන්තයට හදපු උපකරණ දෙකක් තියෙනවා. දුවන නඩාව මියුල් යන්ත්‍රය. A සහ D කියන්නේ දෙක. යකඩ හා වාණය කර්මාන්තය ගල්ලඟුරු ආකාර කර්මාන්තය ඒ දෙකට අයත් වෙන්නේ ආරක්ෂිත ලාම්පුව සහ රෝලර් යන්ත්‍රය. උත්තරේ BC. BC කියන්නේ 4. 39. මෙරට ප්‍රථම දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ ගෞරවය හිමිවන්නේ ලංකාවේ හිටපු ආණ්ඩුකාරයා හෙන්රි වෝඩ්. කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය ඔහු විසින් ඉදි කරන ලදී. කොළඹ සිට මහනුවර. හරිනේ. 40. 20 වෙනි සියවසේ මුල් දශක කීපය තුල කාර්මික ක්ෂේත්‍රයේ අතිවිශාල ප්‍රගතියක් ලබාගත් රට ආසියාවේ තියෙන ජපානය. උත්තරේ ජපානය. ප්‍රශ්න 40ම සාකච්ඡා කළා. ප්‍රශ්න 40 සාකච්ඡා කරන්න මම ගත්තා පැයක විතර කාලයක් ගත්තා. මං හිතනවා ඒක ඇත්තටම ප්‍රමාණවත්. මේ වගේ හැම දිනයකම පැයක් මම ප්‍රශ්න 40 සාකච්ඡාවට ගන්නවා. ප්‍රශ්න 40ට අයිති උත්තර එකින් එක අරගෙන ඔබට මම විස්තර කරනවා. එතනදී වාට 10 ශ්‍රේණියේ පාඩම් වල දැනුම, එතනදී වාගේ 11 ශ්‍රේණියේ දැනුම යලි මතක් වෙනවා හැම ඉරිදාවකම. ඒක වැදගත් අච්චුබොත් දෙක පාඩම් කරනවට වඩා. දැන් අපි මේ ප්‍රශ්න 40න් ඔයාට මොන හරි ගැටලු තියෙනවද? තිබේ නම් chat එකට දාන්න පුතේ මම උත්තර දෙන්න. තිබේද ගැටලු? ගැටලු නැතිද? අපි එහෙනම් යමු සිතියම් කරන්න. අද ඔයාගාව සිතියම් තියෙනවද? හරි. මම එතකොට ඔයාගේ ඔන්ලයින් ගෲප් එකට දාන්නම් සිතියම්. ඒකෙන් එකම කොලේ දෙපැත්තේ A4 size කොලයක කඩදාසියක දෙපැත්තේ එක පැත්තක ලංකාව එක පැත්තක ලෝකය print out එකක් කරන් ෆොටෝකොපි කීපයක් ගහගන්න. අපිට හැම සතියෙම ඕන නිසා ෆොටෝකොපි ටිකක් වැඩිපුර ගහගත්තට කමක් නැහැ. එතකොට මම ඔබට එවන සිතියම විභාග දෙපාර්තමේන්තුවෙන් O level විභාගයට සපයන ලංකා සිතියම. ඔයා ඒකම print out ගන්න ඕනේ. මම ඔබට එවන ලෝක සිතියම විභාග දෙපාර්තමේන්තුවෙන් O level විභාගයට දෙන ලෝක සිතියම. ඔබ ඒකම print out එකක් ගන්න ඕනේ. නැතුව අමතර ප්‍රශ්න පත්‍ර පොත්වල තියෙන විවිධ සිතියන් අභ්‍යාස කරන්න අපි පුරුදු නොවීමු. එහෙම වුණොත් විභාගෙදී අපිව ලෝක අමාරුවක වැටෙන්නේ. අපි එන සිතියන් අභ්‍යාසයට යමු. අපේ අද දවසේ අන්තිම වැඩේ. මේ තමයි O level ලංකා සිතියම. මම මේක O level ලංකා සිතියම කියන්නේ ඔයාට පේනවද මේ වෝටර්මාක් එකක් තියෙනවා මෙන්න මෙතන මේ. හරි. ඒකේ තියෙනවා ඉංග්‍රීසි වලින් ලියලා Department of Examination Sri Lanka. Department of Examination Sri Lanka. ඒක තමයි විභාග දෙපාර්තමේන්තුවේ ලංකා සිතියම. ලංකා සිතියම අපි නිල් පාට පෑනෙන් තමයි කරන්නේ, වෙන කිසිම පෑනක් ගන්නේ නැහැ. ඊතල ගහන්න, ඉරි ගහන්න අඩි රූලක් පාවිච්චි කරන්න ඕනේ. නිල් පෑන විතරයි පාවිච්චි කරන්නේ, වෙන කිසිම පෑනක් ගන්නේ නැහැ. අපි එහෙනම් එකින් එක 1 by 1 කරගෙන යමු. මන්නාරම බෝලය දැම්ම නිල් පෑනෙන්, බෝලය ඇතුලේ නිල් පෑනෙන් පාට කළා. මං ලිව්වා වගේ එළියෙන් නම ලිව්වා. මන්නාරම එළියෙන් නම ලියන්න, බෝලය නිල් පෑනෙන් දාලා නිල් පෑනෙන්ම බෝලය ඇතුලේ පාට කරන්න. නම කෙලින් ලියන්න ඕනේ. නම ඇදේට ලියන්න බෑ. නිකන් උදාහරණයක් ගමු. මන්නාරම මෙහෙම ලියන්න බෑ. මන්නාරම ඔහොම ලියන්න බෑ, මේක වැරදි. මන්නාරම මෙහෙම ලියන්න බෑ. මේ මන්නාරම ඔහොම ලියන්න බෑ, මේ වැරදි. කෙලින් ලියන්න. ඒක නීතියක් නෙමෙයි, රීතියක්. අපි පුරුදු වෙනවා අභ්‍යාස කරලා නම් ටික කෙලින් ලියන්න.
බලන ගුරුවරයාට ලේසියෙන් පහසුවෙන් හරි වැරදි දාන්න පුළුවන්. අපි යනවා දෙවනි ස්ථානයට. උරුවෙල නිල් පාට බෝලේ දැම්ම නම ලිව්වා. හරිද? ඔයාට පේනවද? මන්නාරමට සමාන්තරව තමයි මම උරුවෙල ලියලා තියෙන්නේ. වචන දෙක එකිනෙකට සමාන්තරයි. සමානයි නෙමෙයි සමාන්තරයි. වචන දෙක එකිනෙකට සමාන්තරයි. එහෙම තමයි ලිවිය යුත්තේ. හරිද? අපි යන් ඊළඟ ස්ථානයට. කලා වැව. ඔයා මෙතන නිල් පාට බෝලයක් අවශ්‍යම නැහැ. කළු පාට පැච් එක තියෙනවනේ. ඒකට ඊතලයේ ගැහුවා, එළියෙන් නම ලිව්වා. කලා වැව. අර මං නිල් පාටින් ඒක පෙන්නලා තින්නේ ඔයාට ඒක දැනගන්න එතන වැවක් තියෙනවා කියලා. මෙතන මේ කළු පාටින් තියෙන හැම තැනම මේ වැව් තියෙන්නේ මේ කළු පාට. කළු පාටින් තියෙන රේඛා කියන්නේ ඔක්කොම ගංගාවල්. ඒතර ගංගා ටිකක් මතක තියාගන්න ඕනේ. ඔය කළු පාට පැචස් තියෙන වැව් ටිකක් මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට කොළඹ නිල් පාට බෝලේ දැම්ම නම ලිව්වා. කොළඹ අර ගංගාව කළු පාට රේඛාව කැලණි ගඟනේ. ඊට වඩා චුට්ටක් මිලිමීටරයක් විතර පල්ලයට ගන්න. මිලිමීටරයක් විතර පල්ලයට ගන්න. හරිද? ඊළඟට බදුල්ල නිල් පාට බෝලේ දැම්ම නම ලිව්වා. බදුල්ල. ඊළඟට මාගම බෝලේ දැම්ම නම ලිව්වා. මාගම. ඊළඟට කොඹුක්කන් ඔය ඊතලයේ ගැහුවා ගඟට නම ලිව්වා. ගංගාවක නම ලියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගඟට ඊතලයේ ගහලා ලියන්නත් පුළුවන්. අනිත් එක ගංගාව දිගේ නම ලියන්නත් පුළුවන්. ගංගාව දිගේ නම ලියන්නත් පුළුවන්. ඊතලයේ ගහලා නම ලියන්න පුළුවන්. දෙකෙන් එක ක්‍රමයක් භාවිතා කරන්න. විභාගයට මේ ක්‍රම දෙකටම ලකුණු දෙනවා. ක්‍රම දෙකටම ලකුණු දෙනවා. ඊළඟට පිදුරංගල. පිදුරංගල තියෙන්නේ සීගිරියේ. සීගිරියත් ඔතනම තමයි ලකුණු කරන්නේ. පිදුරංගල සීගිරිය දෙකම එකයි. එකයි කිව්වට ස්ථාන දෙකක්. නමුත් තිත දාන්නේ මේ වගේ පොඩි සිතියමක ඔතන තමයි. සීගිරියටත් ඔතනම තමයි. කන්තලේ වැව කළු පාට පැච් එකක් ඔයාට මෙතන පේනවා තනියෙන්. එයා තමයි කන්තලේ වැව. කන්තලේ වැව. කන්තලේ වැව. පල්ලව වංක. මේක ගඟක් ළඟ තියෙන වරායක්. පල්ලව වංක කියන්නේ අතීතයේ තිබුණු වරායක්. වෙළඳ වරායක්. පල්ලව වංක. හරි. කෝණේශ්වරම්. අද මම කිව්වේ ගෝකන්න තිත්ත වරාය අසල තියෙන කෝවිල. අන්න කෝණේශ්වරම්. මෙන්න ගෝකන්න තිත්ත මෙතන. වරායෙන් නම් මෙතන කෝණේශ්වරම්. මේක කෝවිල. හින්දු කෝවිල. කෝණේශ්වරම්.
ලංකසිතියම කරනවා වේගය වැඩිද නෑ නේද? දැන් අපි තව පොඩ්ඩකින් පන්ති ඉවර වෙනවනේ ලෝකසිතියමෙන් පස්සේ. ඒතර අද 9:00 විතර වෙනකොට පන්ති ඉවර වෙනවා. හැබැයි අපි ඊළඟ සතියවලදී 9:45 10 විතර වෙනකම් පන්තිය කරමු. සාමාන්‍ය ෂෙඩියුල් එකේ හැටියට 8 ඉඳලා 10 වෙනකම් තමයි පන්තිය තියෙන්නේ. තේරුණාද? අද අපි ලෝකසිතියම කළා තව මොහොතකින් අද පන්ති ඉවර කරමු. අපි මේ කැපවීම කරගෙන යමු විභාගයේ දක්වාම ඔබට විශිෂ්ටතම ඒ සාමාර්ථයක් අරගෙන ඉතිහාසයේ ගොඩ යන්න අපි මේ කැපවීම හැම ඉරිදම කරගෙන යමු. ඔයාට කියන්නේ අහන් ඉන්න අම්මා තාත්තටත් මම කියනවා ඔයාගේ දරුවව යොමු කරන්න මේ පන්තියට හැමදාම සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඊළඟ ස්ථානට යන් එලිෆන්ට් පාස් බෝලේ දැම්මා ඊතලයක් ගැහුවත් කමන්නේ නැතත් කමන්නේ නම ලිව්වා. මම නම් ඊතලයක් ගහලා තිනවා. ඔයාට ඕන නම් ඊතලයක් අඳින්න අවුල නැහැ. හරිද? ලංකසිතියම ඉවරයි. ලංකසිතියමට වෙලාව ඇතිද පුතේ? මම පොඩක් කැමරකට අයින් වෙන්න. ඔන්න බලන්න දැන්. ලංකසිතියමේ ස්ථාන ටික ඔක්කොම හරිද බලන්න. මේ ලියපු ස්ථාන 12ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. 12ම එකිනෙකට සමාන්තරයි. ඔන්න අද මුල්ම දවසේ ඔයා ඉගෙන ගත යුතු පාඩම ලංකසිතියමේ ලෝකසිතියමේ නම් ලියද්දී එකිනෙකට සමාන්තරව නම් ටික ලියන්න ඕනේ. හරි. අසලිදුව නේද? මන්නාරම දූපත ඇතුලේ කොනේ නෙමේද මාක් කරන්නේ. පුතේ මන්නාරම කිව්වම හරි. මන්නාරම කිව්වම මේ දූපතට කියන්නේ මන්නාරම දූපත. මේ දූපතට කියන්නේ මන්නාරම දූපත. මන්නාරම දූපත. මන්නාරම දූපත වෙනම ලකුණු කරන්න එනවා. එතකොට තමයි දූපත පාට කරලා හරි මේක ඇතුලේ පැන්සලෙන් පාට කළා අපි නම ලියනවා. මන්නාරම නගරය ලකුණු කරන්න ආවොත් ඔය මම දාලා තියෙන තැන තමයි මන්නාරම නගරය දාන්නේ. හැබැයි ඔයාට තලේ මන්නාරම ලකුණු කරන්න ආවොත් තලේ මන්නාරම තියෙන්නේ එතකොට මේ දූපතේ කෙළවරේ. ඒ දූපතේ කෙළවරේ. දැන් දීලා තියෙන මන්නාරම නිසා ඒක තියෙන්නේ රට ඇතුලේ මෙතන. අරක මන්නාරම දූපත ඕලෙවල් විභාගෙට මන්නාරම අවස්ථා 3-4කදී ඇවිල්ලා අහලා තිනවා. මන්නාරම් දූපතත් අවස්ථා 2කදී විතර ලකුණු කරන්න අහලා තිනවා. දුවට ඒක තේරුණාද? බොහොම හොඳයි. chat එකට message එකක් දැම්මට අසලි නේද? අසලි. තව මොන හරි ගැටලු තියෙනවද? ලංකසිතියමෙන් අපි සමුගන්න යන්නේ. තව ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඕනම ගැටලුවක් chat එකට දාන්න. කිසි අවුලක් නැහැ. ඔයාට පිළිතුරු දෙන්න. තව තිබේද? අකිනි මොන හරි ගැටලු තියෙනවද? දමිත මං හිතන්නේ දමිත පොතෙක් වෙන්න ඕනේ. ගැටලු තියෙනවද?
chat එකට දාන්නකෝ. නෑ වගේනේ. අකිනි නෑ. හරි. දමිතත් නෑ. හරි. හරි. එතකොට අකිනි කොහෙද දුව ඉස්කෝලේ ඔයාගේ පාසල? අනිත් දරුවන්ගේ පාසල දාන්නකෝ. දමිත අසලි මම මේ chat එක දිහා බලාගෙන ඉන්නේ. අකිනි විද්‍යාකර බාලිකා. හරි. දමින්ද මහරගම සෙන්ට්‍රල් එකේ. හරි. අසලි මියුසියස් කොලෙජ් එකේ. හරි දුව. හරි. එතකොට අපි එහෙනම් ලංකාසිතියමෙන් යම් මොන හරි ලංකාසිතියම ගැන තව තියනවද ඔයාට දැනගන්න? නැතිද? එහෙනම් අපි ලෝකසිතියමට යන්න. යා. මෙන්න ලෝකසිතියම මේකත් පුතේ අර මං කලින් කිව්වා වගේ විභාග දෙපාර්තමේන්තුව ළමයින්ට දෙන ලෝකසිතියම. මේකෙත් අර වෝටර්මාර්ක් එක තියෙනවා. මේ තියෙන Department of Examination ශ්‍රී ලංකා. ඕකම තමයි ඔයා print out අරගෙන ෆොටෝ අපි ගහ ගන්න ඕනේ. පළවෙනි තැන. පළවෙනි තැන. පොන්ඩිචෙරි බෝලේ දැම්ම නම ලිව්වා. පොන්ඩිචෙරි කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකද්ද? මේ තමයි ඉන්දියාව අල්ලගත්ත ප්‍රංශ ජාතිකයන්ගේ ප්‍රධාන බලකොටුව පිහිටි නගරය. ප්‍රංශ ජාතිකයන්ගේ ප්‍රධාන බලකොටුව තිබුණු නගරය. අසලි අහලා තිනවා මාතොට වරාය. මාතොට කියන්නේ පුතා මන්නාරමට පරණ නම. මහාතිත්ත කියන්නේ මන්නාරමට පරණ නම. මාතොට, මහාතිත්ත, මාන්තේ, මන්නාරම මේ ඔක්කොම එක තැනක්. අර මං කියපු තැන. ඒ විදිහට ප්‍රශ්න අහන්න මං හරි සතුටුයි. හරිම සතුටුයි ප්‍රශ්න අහනවට. එතකොට මට අමතක වෙන දේවලුත් මතක් වෙනවා. ඒ නිසා දරුවන් තුන්දෙනාම ප්‍රශ්න අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? පොන්ඩිචේරි හරි. අපි ඊළඟ එකට යමු. කල්කටා. මෙන්න කල්කටා. අපිට කල්කටා ලබනු කරන්න දෙන්නේ ඇයි? ඉංග්‍රීසි ජාතිකයන් ඉන්දියාවේ පිහිට වූ බලකොටු 6න් එකක්. ඉංග්‍රීසි ජාතිකයන් ඉන්දියාවේ පිහිට වූ බලකොටු 6න් එකක් කල්කටා. ඊළඟ එක බතාවිය. පුතා මේ කුඩා දූපත, මේ කුඩා දූපතට කියන්නේ ජාවා දූපත. ජාවා දූපතේ මැද තමයි බෝලේ දාන්නේ. ඒකට කියපු පරණ නම බතාවිය. මේකේ වර්තමාන නම ජකාර්තා. ජකාර්තා කියන්නේ ඉන්දුනීසියාවේ අගනගරය. පැරණි නම බතාවිය. ඒ නම දැම්මේ මේ දූපත අල්ලගෙන හිටපු ලන්දේසි ජාතිකයෝ. ඊළඟ වෙනීසිය. වෙනීසිය මේ ඉතාලියේ වෙනීසිය. ඉතාලියේ වෙනීසිය. පුනරුද්ධ සමයේ වෙළඳ නගරයක්. මෙන්න ඊළඟ එක රතු මුහුද. මුහුද රතු වුණාට මුහුදේ අඳින්නේ නිල් පාට පෑනින් ඉරි. ඉරි අඳිද්දි අඩිරෝල පාවිච්චි කළ යුතුයි. ඊට පස්සේ ඊතලේ නිල් පාටින් ඇඳිය යුතුයි. නම නිල් පෑනින් ලිවිය යුතුයි. ඔක්කොම නිල්. මුහුදට සම්බන්ධ, මුහුද ජලයට සම්බන්ධ නිසා රතු මුහුද නිල් පෑනින් ඉරි අඳින්න ඕනේ. අපිට ඉදිරියට දිනපතා සතිපතා මෙහෙම වැඩ කරගෙන යනකොට අපේ තියෙන අඩුපාඩු ඔක්කොම ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔයා කිසි දෙයකට බවෙන්න එපා. වැඩ ටික කරගෙන යන්න. හෝම්වර්ක් වල මොන හරි ඉස්කෝලේ වැඩ දුන්නොත් ඒවා ලියාගෙන තියාගන්න.
ඉරිදට මගෙන් අහන්න මම ඔයාලට පිළිතුරු දෙන්නම්. හරි. ඊළඟ එක ප්‍රංශය. එතකොට වර්ණ පෑනක් නිල් පාට බෑ, රතු කොහොමත් බෑ, කළු එපාම එපා, රතු එපා. ඒ හැර වෙන මොන හරි පැන්සලකින් පාට කරන්න රට ඇතුලේ නම නිල් පෑනින්, ඊතලේ නිල් පෑනින්. අනිවාර්යයෙන්ම රටක් ලකුණු කරන්න දුන්නොත් ඒ රට අයිති ප්‍රදේශය වර්ණ ගැන්විය යුතුමයි. ඒක සිතියම් වල නීතියක්. සිතියම් වල නීතියක්. ප්‍රංශය අයින් කළා. හරි. ප්‍රංශය ඇතුලේ ප්‍රංශය කියලා ලියන්න බෑ. මේක වැරදි. මෙහෙම කරන්න බෑ. අනිවාර්යෙන්ම මේ ටික අයින් විය යුතුයි. මේ ටික අයින් වෙන්න ඕනෙමයි. හරි. වර්ණ ගන්වන්න ඕනේ. රතු බෑ, කළු බෑ, නිල් බෑ. නිල් පාට ගන්න මුහුදට සම්බන්ධ, ජලයට සම්බන්ධ දේවල් වලට විතරයි. රටවල් වලට නිල් පාට ගන්න නැහැ. 1 2 3 4 5 6යි 1 2 3 4 5 6යි. ඔන්න ලෝක සිතීමේ ස්ථාන 6 ඉවරයි. මම ඔන්න කැමරකින් චුට්ටක් අයින් වෙන්නම්. ෆුල් ස්ක්‍රීන් දැම්මා. ඔයාට ලෝක සිතීම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නත් පුළුවන්. හරි. ලංකා සිතීමේ ඔයාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕන නම් මට chat එකට දාන්න. එතකොට ඔයාට මේක දිනපතා ඔයා ගාව තියාගෙන දිනපතා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඇතිද වේලාව? තව මොන හරි තියෙනවද පුතේ අහන්න? එපමණයි කියලා මම හිතනවා. හරි. එහෙනම් අපි අදට වැඩ ටික ඉවර කරන්නයි යන්නේ. හරි. වෙලාව 9 මාරයි. මම ප්ලෑන් කළේත් ඒ විදිහටම තමයි. ඒතර අද අපි 9 මාරට ඉවර කරාට ඊළඟ සතියේදී අපි මේක තව චුට්ටක් වැඩිපුර කරනවා. කලින් එක ටිකක් දාන්නකෝ. කලින් පුතේ ලංකා සිතියමද? හරි. ලංකා සිතියම දාමු. ඔයා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔන්න. මං අයින් ටික මකලා දෙන්නද මන්නාර පොඩ්ඩක්. මන්නාර වයින් කරලා දෙන්න. හරි. ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ථාන 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11යි 12යි. ස්ථාන 12යි. රයිට්. එහෙම ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන තියාගන්න. ඒක ඔයාලට වැදගත් වෙයි. සතියෙන් සතිය අපිට ලකුණු කරද්දී. ඇතිද පුතේ වෙලාව? ඇතිද? දමිත හරි නේද පුතේ? රයිට් හරි. අනිත් දෝලා දෙන්න අසලි අකිනි හරි නේද පුතේ? මොන හරි ගැටලු තියෙනවද? නැතිද? ගැටලු නැහැ. අකිනි හරි. අසලි ගැටලු තියෙනවද දුව? මම chat එක දිහා බලන් ඉන්නේ. හා අසලි නැහැ. හරි ගැටලු නැහැ. හරි එහෙනම් අපි ලබන ඉරිදා රෑ 8ට හමු වෙමු. අර මම කියපු CR පොත අරන් තියාගන්න. ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. මෙසේජස් එනවා. chat එක මොනවාද? සිතියම් දානවා. සිතියම් print out ගන්න. ඊට අමතරව පොඩි short note මම ඉඳලා හිටලා දානවා. ඒ නිසා group එක සාමාන්‍යයෙන් බලන්න මොනවාද අලුතෙන් තොරතුරු දාලා තින්නේ කියලා. එහෙනම් අපි අදට වැඩ ටික ඉවර කරමු. අද අපේ මුල්ම දවස මේ විදියටම විභාගෙ දක්වාම හැම ඉරිදාවකම මෙම වෙලාවට අපි සම්බන්ධ වෙනවා. එතකොට ඔයාට යම් කිසි විදියකින් ඉරිදා සම්බන්ධ වෙන්න බැරි වුණොත්
ඔයාට පුළුවන් ඕසිස් ආයතනයේ අනුරුද්ධයට කතා කරලා අනුරුද්ධ අයියාගෙන් දුරකථන අංකයට කතා කරලා රෙකෝඩින් එක ඉල්ල ගන්න. එතකොට දුරකථන අංකය ඔයාට මම ආපහු ස්ක්‍රීන් එකේ දාලා පෙන්නන්නම්. හරි? chat එකේ තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ටියුට් සම්බන්ධ ගැටලු එහෙම නැත්නම් ටියුට් ලබා ගැනීම සම්බන්ධ ගැටලු රෙකෝඩින් ඉල්ලා ගැනීම සියලු දේවල් අනුරුද්ධයට කියලා ඔයාට පුළුවනි ඉල්ල ගන්න කතා කරන්න අවශ්‍ය වුණොත් මගේ මොන හරි ගැටලු විෂය සම්බන්ධ කරුණු මොන හරි තිබුණොත් මටත් කතා කරන්න මගේ දුරකථන අංකයත් ඔය ටියුට් වල දාලා තියෙනවා එහෙනම් අපි අදට වැඩ ටික ඉවර කරමු ආපහු ලබන ඉරිදා හම්බෙමු එහෙනම් දරුවෝ ඔක්කොටම අයිබෝවන් සුබ රාත්‍රියක්